යාළුවනේ ඔන්න ඔයාලා ආදත් එකතු වෙලා ඉන්නේ සැරෙක් අපේ YouTube channel එකත් එක්කයි. සරිස් ගෝඩ් එකත් එක්ක. උඹ ස්ටාර් දියන් කුණහර පහ ගන්නද? මං දීලා ඔයලාද උඹට දීලා නැති. හරි. අද PUBG කරලා මේ කිව්ව මොකද්ද ඔගේ? අනේ මේ උඹේ PUBG වගේ දැකෝ මේක බලපන්. ආද කියවුවා ස්ක්වාඩ්. ඒකේ ඇටැක් කොන්ටයිට ඇටැක් කරලා තියෙන්නේ නේ. අයියෝ මට මේ වෙයා මොඩ් එකේ XP කාඩ් එකක් දාන්න බැරිුණානේ. ෂි. මතක් කරන්න එපා බූරුවෝ. නට අම්මට උඩ ස්නයිපර් තමයි. net මම දන්නේ උපද මම දන්නේ මම ඉතින් දාලා දී කියලා. මේකේ මං ආස ඩිෆෙන්ඩ් ගහන්න. ඇටැක් එච්චර සෙට් නෑ. මට බෝට්ටු ඇවිල්ලා නිකන් මලී කාල කරන්න බෑ. නලම් මගේ පින් එක ස්ටේබල් නේද කියලා මං අර දැම්මා මේ කනෙක්ෂන් එක වැඩිට මේ එක. එහෙම මේ කනෙක්ෂන් වැඩි වෙන. අම්මට බලපම කොහොමද මගේ කටේ බලේ බලපන්. AWM එක කරන්නේ. සිග්නල් මේ AWM ගන්න R93 ගන්න. මම සිග්නල් වැඩිනේ මේව එකක් තියෙනවා මේ මම උඹට කියන්නයි කොන්න ෆෝන් එකට දාගෙන ඇප් එකක් තියෙනවා. ඒක සිග්නල් වැඩි වෙනවද? සිග්නල් වැඩි වෙන්නේ සිග්නල් කියන්නේ ස්ටේබල් මේ කියන්නේ පින් එක යන්නේ නැතුව එකම පින් එකට ලොක් වෙනවා. 100 දැන් පින් එක 60 නම් 60 ලොක් වෙනවා. අඩු වැඩි වෙන්නේ නැහැ. මූගේ බොරු ගායිස් ඕවා ගණන් ගන්න එපා. මේ එහෙම වෙනවා නම් මේ අපි හැමෝම මේක දාගෙන වැඩ කරනවානේ මූගේ මොලේ පුකේ තියෙන්නේ. ඔයාලා ගණන් ගන්න එපා ඒක. මේ මොකද්ද මේ? අම්මට දැන් මාරු ස්පෝට් එකේ. ඔබන්ෂි. එන්නේ ඒක විතරයි නිකන්. ස්නයිපර් එකේ අර මගුල දාන් ඇවිල්ලා නැහැනේ මම. උඹේ මගුල. ඒක දාගන්න විදියක් නැද්ද මේකේ? මේ මගුල කියන්නේ? අර උඹ මට දුන්න මේක මොකද්ද මේ මගුල කියන්නේ? අර උඹ දුන්න මේක බා. මට තේරෙන්නේ. උඹ මට හදලා දුන්න දැන් ලින්ක් එකක් දුන්නේ. ඒ කියන්නේ? ඔව්. ඒක බා. ෂි. පරාදේවා. ඉතින් උඹ ඒක දාගත්තේ නැන්ද? ඒක දාගෙන ඇවිල්ලා නැහනේ. මැරියාව. අන්න ඉන්න සාගෝසා. ඌ මැරෙන්නේ නැහැ මෝඩ හැත්ත. මරු ගන්නෑ මටම කියව හදපු ගන්නයක් ඕබන් එනෙමිලා ගෙක්කාරයෙක් වෙඩි තියනවා මට I will fuck everything. ගැව්වනේ. මට ගන්න එපා යකෝ. මට විරියන ගැව්වා. උඩ බෝම්බ ඉතින් ගහන්න වෙන තැනක් තිබ්බේ නෑනේ චේ. උදව් කරපියාව. නෑ මැරෙන්න ඕනේ වැඩක් නෑ නොක්ස් ඕනේ. නොක්ස් ගෙන් ගහන්න ඕනේ අර ගන්න එකෙන් ගහන්න ඕනේ හරියන්නේ නෑ. කෝයි ගන්නකෝ. Ari. What the heck? What the fuck? ඔන්න ඔයාලගේ වීරය එනගම මම ගන්න එපා හෙලිකොප්ටර් එක ගහන බලනෝ. ඕබන් එනෙමිලා හරින්න. අප්පා පින්නේ නැහැ හරි. අන්න සාගෝ ඕබන් අර ඉන්නේ මගේ ඉස්සර මොන සාබෝසෙක් ගැන කියවනවද මොඩයක් ඕබන් එනෙමිලා කෝ මේ මූවි චොපර් එක තියලා ගහනවා අම්මට සිරි එනෙමිලා සාගෝසා අප්පා ඉවරයි පුදුම සාගෝසෙක් තමයි මේ මරාගෙන මැරෙන්නේ යකෝ ටයිම් ඉවරුණානේ සාගෝසා පුදුම වදයක් දෙන්නේ ටයිම් ඉවරේ තියෙනනේ මේ ගයිස් මලේ මං ඇත්තටම කිව්වේ දන්නේ නැද්ද
සාගෝසග වින්න Stay within the budget. ආබෝසෙන් නෙමෙයි බං මේ මොකෙද්ද එක ගෑණි කියලා ගෙන්දිරි ගාන ගත්තා මොකද සාගෝස ගහනවා බං මේ පුදුම අධයක් දින්න සාබෝසා සබෝසා සමපෝසා ඔබ සම්පෝසා ගැනද කියන්නේ අම්මා ගානවා ඊ ගාන්න එපා අයියා බඩ Be advised. Enemy troops are attacking objective Bravo 1. මට මෙන්න චොපරේට මාර දුන්නෝ සිග්නල් නෑ බං මේ ඩයලොග් ඔබ සමග උට ඉලක්කෙ වෙඩි තියාගන්න බෑ මම උණ්ඩ මාරු කරගන්න මොකද්ද බං ඒ මූ පට පට ගාලා අල්ලනවනේ බං යකෝ B1 එක අල්ලලා ඉවරයි විනාඩි 5ක් යද්දි අර උඩ චොපර එක ගහන ඔබ දැක්කේ නැද්ද මෙච්චර වෙලා මොන චොපර එකක්ද ඔබ දැක්කලා චොප්පි මෙතන චොපර එකක් තියෙන ඔබ දැක්කේ නැද්ද උඩින් Is attacking ආ උඩ ගහනව නැති Bravo වෙන්න 2. ආ එහෙමද බලහන් උඩ චොපර එකක් තියෙන උන්ගේ ගහන්න උඩ ඉඳලා බලහන්කෝ අර බලහන් උඩ වෙන්නේ නැති නේද ඉතින් මොනවා කරන්නද නේද චොපර වලට මේ මම මාක් කරා ඔය ආ දැක්ක මම දැක්කේ නෑ ගයි අයියෝ ගානවා මම වහන ගෙහිලා නේද ඒ මං ගානවනේ නම් මූට පිස්සුද මන් දන්නේ මේ අර එන්නේ මිලත් යනවා තමයි ගහන්නේ ඔය Destroy them. මු මාර චොපර එක මොකද මේ චොපර එකට රිපෝට් එකක් ගන්නවා හරියන්නේ නැහැ ආ ගහනවා මෙහෙන් ගහනවා මට තේරෙන්නේ නැහැ බේරෙන්නේ කොහොමද කියලා අනර චොපර එක නම් ආපේ ඔබ මේ මොකද කරා ගහල්ලක බං ඔය චොපර එක මොකක් කරේගේ පොඩ්ඩයිට ගන්න එක මාරු කරන් එන්න ඕනේ මේ ගන්නෙන් ගහන්න බෑ කෝ A1 M4 A1 චොපර එක නම් බේරෙන්න බෑ බං උවා සු මදෆකර් අනෝනේ මම කොහොමද ගිහිල්ලා ඉන්න ගායස් ඔයාලගේ වීරය යන බය වෙනවා අම්මඩ මේ කවුද මුසලයා චොපර එක කි පව් Enemy බං has cleared I will objective fuck Bravo you. 2. ඒ චොපර එක කුඩු කලේ නැද්ද කවුරුහරි ආතර ස්නයිපරේ වෙඩි තියපා එතකොට ඔක වදින මේ වදින්නේ ස්නයිපර් අර අරුන්ගේ RPG ගන්න කොනේ මේ එවුන්ගේ Hold your ground and defend the fire. Fight to the bitter end. මේ චොපර ගින්න තමයි අපේ කිල් ටික නැති වෙන්නේ මේ ඉතින් උඹ කියන්නේ ඔතන චොපර එක කුඩු කරන්න තරම් වැඩෙන්නේ නැහැ මම හැරෙන්න කියලා මේ චොපර ගින්න තමයි චොපර එක කුඩු කරන්න බෑනේ බා උණ්ඩ වලින් අර ඉන්ජිනියර්ස් ලගේ RPG වලින් ගහන්න ඕනේ මේ මං ඉන්න ප්‍රදේශේ එනමිලත් නැහැ සම්ම ගහනවා සඳ බොද වෙන්න ගහනවා අප්පා ගැව්වනේ අකන මෙතන බෑක් වෙ මෙතන ගහන්න මාරු මැච් එක කතා කරලා වැඩක් නැහැ බෑක්ෙන් 50ක් දෙනවා යකෝ මුන් ගහපුන්ට මොන අජූතයක්ද මේ වැඩන්නේ මේ වගේ ඉතින් මැරලා වැටෙනවා දැන් චොපර එක දෙන්න ගියාකෝ ඔව් දෙන්න චොපර කරේ ගියා මොකට ඌ ඒත් ගහනවද ඔය එළියේ ඉඳගෙන වදින්නේ දැන් කොහා ගහනවා චීයා මේ M4 ගන්න එක ළඟ ආපයක් In බං our hands. අනික් ගන්න කරන් එන්න තිබ්බ කමන්නේ මොනවා කරන්නේ කෙද්දගේ ඌ මේ ඒත් ගහනවා ගියාම චොපර එක ඕ බහෙන් එන්න දක්වන්නේ හයි පඩන්න එපා මට ඉතේ කයකෝ මම වගේ ඕඩ යකා චොපර එක නම් ආපයක් කොයි තට්ටයා කොන් කළු තට්ටයා Be advised. Enemy troops are Udah, attacking tiba-tiba. objective Charlie 1. මට කිරුණ අයියෝ උණ්ඩ ටික තියන් අයියෝ
ඔළුව ගනින් බල්ලෝ කොහොම මෙතන ලබ්බෙක් කිරියා මොන මගුලක්ද බං ඉස්සරහට අම්මට වෙයි බෝම්බයක් ගැහුවා අයියෝ යකෝ මේ චොපර් එක ඇතුළට ඇවිල්ලා ගහනවනේ බං මොන මගුලක්ද මේ ඒක තමයි චොපරකින් තමයි හිටපා බය වෙන්න එපා මං ඉස්සෙල්ලා ගත්ත ගන්න එක නම් මතක නෑනේ බං කා 50 වගේ කා 50 කියලා හිතනවා ඔය එක තමයි අයියෝ එහෙන් ගොබ්බ දැනක මතු වුණානේ ඉතින් මගුල මතු වෙන්න ඕනේ දැන්ට නේ මතුනේ යමන් දුවල යමන් නොක්ස් Be advised. Enemy troops are attacking objective Charlie 1. නොක්ස් දුවපන් අයියෝ පුද බං අරුගෙන් පුදුම වදයක් බං තියෙන්නේ මේ චොපර එකකින් නේද ඔව් Be advised. Enemy උට troops උට are ඌගේ attacking objective චොපර් එක ඇතුළට ගන්න පුළුවන් නම් වතුරට තරක් එකෙට්ටවත් දුන්නේ නැහැ කවුරු මේකට තමයි guys වැඩ කියන්නේ මටම වැදුනේ Enemy troops are attacking objective Charlie 2. කිදෙන්නේ නැදුව මට වැරදි එක කන වැඩ ඒ සාබෝසයන් චොපර් එකේ ඉන්නේ නෑනේ ආක්කන් ගොන් ගෑනියේ Enemy Sagosa troops inne. are attacking objective Charlie 1. මේ guys ඕවට තමයි වැඩ කියන්නේ උණ්ඩත් නෑ බොල අයියෝ ඕම ගහනෝ ඉතින් කොහමද ගහන්නේ හා කොහමද ගහන්නේ ළමයි පණ දීපන් ආදරේ කෙල්ලේ ටඩ්බෝ තමයි ඔබ පණ දෙන්නේ නැහැ ඉතින් දැන් මං ආවේ ඔබ පණ දෙන්නවා මං කුටි කරනවා අම්මා ගහනවා නංගියේ දුවපන් මට බණ දෙන්න එපා කයි වැඩ උණ්ඩ තියෙන එකේ තියන් උණ්ඩ තියෙන එකේ තියන් උණ්ඩ චුට්ටක් තියන් නියමයි සාගෝස ගහන්න සාගෝස බං ඔය සාගෝස තාබෝත කියන්නේ වැඩේ නෙමෙයි බා අප්පා උණ්ඩ යකෝ ගන්න එක මේ වෙන්නේ ආක්කම් බූරු ගෑණි මට බයින්න එපා යකෝ ඔබද මගේ ඉස්සරහා ඉන්නේ කරුණා කරලා ආක්කයන් කන බලා ගන්න බා අප්පා උණ්ඩත් නෑ බා ඔළුව ගනින් උණ්ඩ උඩ කරගෙන මේනු ගානවද ගානවා අතර පැත්තෙන් ගහන ඩිෆෙන්ඩ් කරන්න එහෙම උඹලා කියන විදිහට මේක අහන්න බෑ බම් මේ මිනිස්සෙක් මා බත් මිනිස්සේ මාත් මිනිස්සේ පිටිපස්සෙන් ගහනවා එහෙම මගේ දැහැගත්ත දේවල් තුන්නේ වෙලා Be advised. Enemy troops are attacking objective Charlie 1. තවදින පා මේ චොපර් එක ඇතුළට තයිල්ල ගහනවා මම මේ චොපර් එක නම් මා චොපර් එක එක්කද ගායි සද්දේට වහගෙන ගහන්නේ චොපර් එක මරාගෙන ගහනවා මම මේ චොපර් එක එයා දැක්කද කියලා අහනවා I can't understand guys අම්බෝ එනමිලා එනවා දුවපන් බයිට නෙමෙයි කිව්වේ ආව ගහමු ඉඳන් හොන් අමේ
වැඩ දන්නේ නැද බේරන්න බා මොන වැඩද බං මේ අම්මා බෝම්බ ගහව ගියාකෝ පණ දියන්කෝ කොමිදා බෝම්බ ගහනවා බං එන්න එපා ළඟට Be advised. Enemy troops are උඹ attacking දැනගත්ත නේද මන් නැතුව ගහන්න බෑ කියලා ආක්‍රියා මොළ බූරියේ දෙමු උඹ මලාද We successfully defended the key objective. නෑ Be advised. වෙලාවට ඉතින් උණ්ඩ හැටේ ලෝඩ් එක ගන්න Troops are කරන්නේ attacking objective Charlie 1. ලම්බක් අපේන්නේ නේද දුබන් අපතට දුවම මොකෙද්ද බං මේ දුමක් ගැහුවේ මගුල පේන්නෙත් නෑ ලම්බ Be advised. Enemy troops are attacking ළඟ එක්ස්ටෙන්ඩ් කියලා නැත්තම් මරුවේ කිරි බල්ල මැනගත්තනේ They've lost more than ආක්‍රියම් බූරුව උඹද මේ මගේ ඉස්සරහා ඉන්නේ line. ඔය කවුද මේ ඉන්නේ කවුද මේක ඔව් උඹද Advised. මම Enemy troops අම්මා බෝම්බ ගහනවා දුවපන් අයින් කියන්තර බෝම්බ ගහනවා නේද දන්නවනේ ඉතින් මම වැඩක් කියලා බං මම බලන් උන්ට ඒ ගන්නව බෑ දැන් ඒ පාර පේන්නේ ඒක උඹයි මයි තාම මෙතන මෙච්චර මෙතන ගගහ හිටියේ ගගහ අපි රන් කරනවා නේද බං ඔව් උඹට මම මේක පොඩ්ඩක් දෙන්න උණ්ඩ පොඩ්ඩක් තියනවා කියන්න උණ්ඩ පොඩ්ඩක් නැද්ද මගේ උඹට ඔක්කොම මේ පිටේ මගේ පිටේ පොඩ්ඩක් හිටා මං බෝ ගන්න ගෑ මෝ මරලා මගේ උඹට ඔක්කොම තෝගේ පිටේ අම්මා ගහනවා පොඩ්ඩක් හිටා උණ්ඩත් නෑ මොකුත් නෑ ඔහොම හිටා වෙන හරි මම බෑක් කියලා Be නෑ හරි advised. බෑක් වුණා බෑක් කියලා Enemy troops are attacking මං ඉන්න තැනින් මතු යන්නේ. Charlie 1. අඩු මේක සෑහෙන දකල් මේක අල්ලන් හිටියේ අල්ලන් හිටියා නේ නං වෙලාවට අර චොපර් එක තිබ්බ මේකටත් එන්න පුළුවන් දැන් අනිත් උඩට ගියොත් එහෙම අපි ගුටි කනවා කොහොමද චොපර් එකෙන් ටොරන්ටෝ ගා ඉවරයි අපි ඕ බං එන්නේ මේක අයියෝ කියන පාර වලනකොට මම කල්පනා කරා අන නූලෙන් බේරුනේ මේ මෙතෙන්ට වරෙන්කෝ අම්මා ගහනවා මට මේ තනියෙන් බෑම මතක නෑ ඔය දින්නේ Halfway mark. Stay strong and keep තනියෙන් මෙතන රන් කරනවා කියන බෝරු වැඩක් නෑ ඔය දින්නේ යා මං ඉන්න තැන බලාගෙන වරෙන් මැප් එකේ මුණ්ඩත් නෑ බං මට තමයි මරු ටොපිය සෙට් වෙලා තියෙන්නේ මුණ්ඩත් නෑ පණත් නෑ ඔය ඉන්නේ අනිත් පැත්තේ නේද ඔය ඉන්නේ කෝණ එකේ නේද advised. Enemy troops are attacking objective Charlie 1. මුණ්ඩ අරන් එන්න මොඩයක් නෑ උඹ මේ පාරේ නෙමෙයි ඉක්මනට එනවනම් වරෙන් මරණට පස්සේ ඇවිල්ලා වැඩක් නෑ මේ පාරේ මෙතන නෙමෙයි, මලොත් ආයි උඹ ඉපදෙන්නෙත් ඉඳලා නෑ. යනවා. හරිනේ හරි ඔන්න මං ගැහුවා බත් කූරෝ නීම Be advised. Enemy troops are attacking objective ඒ බත් Charlie 1. කූරන්ගේ මොකද වෙන්නේ බං මම ඉල්ල ගඩුන් වැඩක් නෑ ඉතින් ලොකුවට ඒ උඹට චාන්ස් කරන්න ගන්න කෝ එන මිලවා මෙතන මරුණා 100ක් විතර ඔන්න දැම්ම ලස්සන බෝල ඔන්න හොයාගෙන ගහපන් Enemy troops are ආ දැන් ඉතින් කොහමද හොයන්නේ කියහන් මොලේ තමයි මේ මොලේ මගේ ඉතින් වෙලාවට පී කෑල්ලක් තියෙන්න ඕන මට ඉතින් මට පී කෑල්ල මේ පොඩ්ඩක් දෙන්නද දැන් ඒක බලහන් නොස්ගේ බලේ නොස්ගේ බලෙන් සුදු වෙන්නේ එතන විතරනේ enemy forces at low
නොක්ස්ගේ බලෙන් සුදු වෙන්නේ එතන විතරයි. අපේ ඔය හැමතැනම සුදු වෙන්නේ නැහැ. පොඩ උන්ඩි වෙලා මගේ තුන්ඩි වරේව. උඩත් ඉවරයි 50ත් ඉවරයි. 50 පොඩ්ඩක් දාගෙන යන්නම්ම. 50 උණ්ඩ ටික. හරි මම ඉතින් මෙතන පොඩ්ඩක් මේව කරගන්න හරි. මම නැත්තම් බෑන්චි උණු බලා. Be advised. Enemy trooper attacking objective Charlie 1. මුන්ට මෙතනින් එහාට එන්න දෙන්නේ නැහැ. අපි ආ බය වෙන්න දෙයක් නැහැ. උණ්ඩ 100ක් විතර යවනවා. මම දෙන්නෙක් මරන්න. Enemy is faltering. It's our Ayuh, chance satu orang to lagi, no? keep attacking. The enemy has taken objective Charlie 1. Keep alert. උණ්ඩ ඉවරයි. උණ්ඩ ටිකක් දාගෙන. මේක මේ උණ්ඩ ඉවරයි. උණ්ඩ දාන්න එපා වෙනවා ඔයගොල්ලෝ. මෙලාට සයිලන්ට් කියලා එක තියෙනවා. අරුන්ට හොයා ගන්න බෑ මෙතන මං ඉන්නවා කියලා. මේ පැත්තේ නොවෙඩ තියෙනවා මන්ද. ඔතන අල්ලගත්තා හැගෙන නේද පොඩ්ඩක් මම මේ. මේ පැත්තේ මේ මොකද්ද බෝම්බයක් වෙඩ තියෙනවද? හරි මම හරි හරි බෝම්බයක් නෙමෙයි අර අරු මේකෙන් ඇවිල්ලා ගන්නවා. ඔබට තනියෙන් බලා ගන්න බෑ වගේ මං ආවා. නේ හරි අපි මේ හරි බුස්තරම් හරි ඒ සෙක්ටර් අපි අපව අල්ලගත්ත හරි තාම සෙක්ටර් එක ළඟටවත් ආවේ නැහැ අපි. අර ගහපොන් අද එනිමි එකක් ඉන්න අර හෙඩ් එක. උන්න දුන්න බත් පූරෝ පණ නෑ. මට බූස්ට් කරන්න උඹ හීලගෙන එන්නේ නේද? මම බැලුවා මේ මම මැරෙන්නේ නැතුව මෙච්චර දෙලා තීතියෙන්නේ කියලා. We've held the වික්ටරි බා. line. උන්ට අතරින් එහාට ඒ ගන්න කරුණා. Well done. මර ගැවිලා ගැව්වා නේද? මගේ ඇති කීල් මං හිතන්නේ මේ බලා බෙස් ස්ක්වෝඩ් යකෝ කිල් 104යි. මම කිව්වනේ කොල්ල වැද්දා කියලා. ඉතින් ඕකේ ගයිස් ඕක තමයි වීඩියෝ එක ටුඩේ අද ගහපු වීඩියෝ එක ඕක තමයි. ඉතින් channel එක subscribe කරලා bell icon එක all කරලා comment කරලා share කරලා තියාගන්න කියලා ඉල්ලා සිටින ගමන් අද එහෙනම් වීඩියෝ එක සමු ගන්නවා. ඔයගලන්ට සුබ දවසක්. හොඳ මැච් එකක් නේ බං.